Hello guys, ඔන්න ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක මෙතුල ටෙක් channel එක. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මේ channel එකට. ඉතින් අද මේ මගේ first වීඩියෝ එක මම අද කරන්න යන්නේ ඔයාලට කොහොමද කියලා දෙනවා කොහොමද thumbnail එකක් හදන්න කියලා YouTube channel එකට දාන්න. ඉතින් මේක ටිකක් easy simple වැඩක්. මම මේක හදන්නේ එක app එකකින් තමයි මේක හදන්නේ. මේකට ඕන app එක තමයි Pixel Lab කියන app එක. ඒක සහ ඔයා ගාව අනිවාර්ය YouTuber කෙනෙක් ගාව තියෙන්න ඕන app එක තමයි YT Studio එක. YouTube Studio. ඒක තියෙන්නත් ඕනේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට තවත් මේ වගේ වීඩියෝස් ඕන නම් bell icon එක click කරන්න. මම දාපු සැනින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මේක ටිකක් simple මේ වැඩේ ඔයාලට මම කියලා දෙන එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මට කියන්න අමතක වුණා මේක ගොඩක් කට්ටිය YouTube channel එකට ගිහිල්ලා එතනින් ඒක private ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම වීඩියෝ එක අප්ලෝඩ් කරන thumbnail එක නැතුව ඒක private විදිහට තමයි අප්ලෝඩ් කරන්නේ. එහෙම කරන්න ඕනේ නැහැ. සමහර කට්ටිය එහෙම කරලා ගිහිල්ලා YT studio එකට ගිහිල්ලා thumbnail එක දාලා එහෙම එකක් කරනවා. එහෙම කරන්න ඕනේ නැහැ මේකෙදි. මේකෙදි ඔයාලා හොඳාකාරම දන්න YouTube studio එකෙන්ම ගිහිල්ලා අපිට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් thumbnail එකත් එක්ක එක සැරේම. ඒක හරිම ලේසි. ඉතින් අපි ඒක කරලා බලමු. හරි ඉතින් ඔයාලට පේන ඇති මගේ ස්ක්‍රීන් එක. අපි යමු YT studio එකට. එතකොට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයාගේ channel එක. ඉතින් මේ අතන තියෙන අර ප්ලස් ලකුණට යමු අපි ඉක්මනට. හරි මෙතනින් ඔයාලට ඕන වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. පොඩ්ඩක් ඉන්න ඒක. හරි දැන් ඔයාලට අතන පේන ඇති පැන්සලක් වගේ ලකුණක් තියෙනවා වීඩියෝ එක ගාව. ඒක උඩ ක්ලික් කරන්න. මේකදී ඔයා වෙරිෆයි කරන්න ඕන. වෙරිෆයි කරලා නැත්නම් දැම්ම වෙරිෆයි කරගන්න. ඔයාගේ ෆෝන් නම්බර් එක ගහලා text me or call me කියන එකෙන් දෙකෙන් එකක් දෙන්න. මම මෙතන මගේ ෆෝන් නම්බර් එක ගහනවා. text me කියන එක තමයි මම තෝරගත්තේ. මගේ මේක වැරදිලු. මම මගේ අනිත් ෆෝන් නම්බර් එක ගහනවා. අපි ඒක ගහලා බලමු. background noises ගණන් ගන්න එපා. මොකද මේ මම පොඩ්ඩක් ඉන්නේ එළියට ඇවිල්ලා මේ වීඩියෝ එක දාන්න ඔයාලා වෙනුවෙන්මයි. ඒ හින්දා හරි අපේ verification code එක ආවා. ඔයාලට පේන ඇති උඩින් මගේ Google එකට ඇවිල්ලා තියෙනවා verification මේ code එක. අපි ඒක verify කරගත්තා. හරි. phone number verified කියලා වැටෙනවා. දැන් ඊට පස්සේ ආයෙත් අර පැන්සල උඩ ඒවා ක්ලික් කරන්න ඕනේ thumbnail එක දාන්න නම්. ඊට පස්සේ ඔයාලට ඕන දාන්න ඕනේ thumbnail එක මෙතනින් තෝරගන්න. මේක gallery save වෙලා තියෙනවා නම් ඔයාලට මේ thumbnail එක දාන්න පුළුවන් මේ විදියට. හරි. ඔයාලට පේන ඇති ලස්සන thumbnail එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ next කියන එක දෙන්න. next කියන එක දුන්නාට පස්සේ ඔයාලට ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අනිත් ඒවා ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ. ඔය YouTuber කෙනෙක් ඉඳලා ඔයා දන්නවා ඇති ඒවා. ඉතින් ඒක තමයි මට කියන්න ඕන උනේ. ඉතින් දැන් කියලා දෙන්න යන්නේ thumbnail එක හදන විදිය. Pixel app එකට යන්න ඕන ඔයා. ඒක ඕපන් නම් මෙහෙම ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙතන යටින් ඔය මම පෙන්නන එකෙන් backgrounds ටික වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ විදියට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා මොකක් හරි image එකක් දාගන්න ඕන අර උඩ තියෙනවා ප්ලස් ලකුණක්. ඒක ඔබලා from gallery නම් gallery එකට යන්න ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පෙන්නන්න ඇති මේ gallery තියෙන photos ටික. මම ඉතින් මේ Pixel Lab කියන එකේ logo එක ගන්නවා මෙතෙන්ට. මේ image එකක් විදියට අපිට මෙතනින් ඕන විදියට crop කරගෙන ඔයාලට හදාගන්න පුළුවන් ඒවා. මේ විදියට මම පොඩි කරගෙන මේක මේ වගේ තැනකින් තියාගන්නවා. මේ ආකාරයට. හරි. දැන් අර ඊට පස්සේ ඉතින් මම delete කරනවා. මොකද මට ඒක ඕන වෙන්නේ නැහැ මෙතනදී. ඒකින්ද මම ඒක delete කරලා දානවා. ඊට පස්සේ මම අලුතෙන් ආයෙ text එකක් add කරන්න ඕනේ. එතකොට තියෙනවා අතන ඒ අකුර වගේ එකක් එන්නේ. ඒකට ගිහලා text plus text කියලා එකක් තියෙනවා. ඒක වන්න. ඊට පස්සේ edit කියන උඩ click කරාට පස්සේ ඔයාට මේ ඔයාගේ text එක දාගන්න පුළුවන්. මම දානවා thumbnail මේක කියලා. thumbnail මේක
හරි ඊට පස්සේ අපි මේ දෙක තැනකින් තියාගන්න ඕන ලස්සනට මේකෙත් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවාට මේක ලස්සන කරගන්න පුළුවන් මේ thumbnail මේක කියලා මම ලියලා තියෙන 3D විදියට හදන්න පුළුවන් එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම මේක 3D shape එකක් වගේ කරගන්න ඕන. ඒකට මෙතන තියෙන්න ඕන ඔප්ෂන් එක 3D කියලා අපි බලමු මේක තියෙනවද කියලා 3D කියලා ඔප්ෂන් එක. හරි මෙතන තියෙනවා මේ 3D කියන එක මම මේක enable කරගන්නවා. ඒතකොට මේක අපිට 3D කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වෙන දේක ඕන විදියට ඔයාලට හදාගන්න පුළුවන්. මේ විදියට ඔයාලට කලර් එක දාලා ඔටෝ එක හරි gradient එකක් දාලා ඔයාලට මේ ටික වැඩි කරගන්න පුළුවන්. මම හැම එකම try කරලා ඔයාලට පෙන්නන්නම්. මම third rotation එක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙහෙම උඩට යටට ඒක rotate කරන්න පුළුවන්. හරිද background noise එක ගණන් ගන්න එපා පොඩ්ඩක් වදන්න ටක් 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 ගාලා සද්දයක් එන ඇති ඒක ගණන් ගන්න එපා ඉතින් ඔව් ගණන් ගන්න එපා හරි දැන් මේක මේ පැත්තටයි මේ පැත්තටයි y rotation එක පෙන්නන්නේ ඔය ඊට පස්සේ z rotation එක පෙන්නනවාට මේ විදියට මම මේක මේ ගන්නට තියා ගන්නවා z rotation එක වාට මේව වටේ යවන එකක් වටේ යවන එකක් ඒක වාට ඕන විදියට හදා ගන්න පුළුවන් මම මෙන්න මේක මෙන්න මේ විදියට තියා ගන්නවා මේ විදියට හරි ඊට පස්සේ ඉතින් අනිත් ටිකක් මම ෂැඩෝ එක ටිකක් වැඩි කරගන්නවා ෂැඩෝ එක ඊට පස්සේ ස්පෙෂල් හાર્ඩ්නස් එකක් මම පොඩ්ඩක් වැඩි කරගන්නවා ඊට පස්සේ මම මේක රයිට් දෙනවා හරි ඊට පස්සේ මේක දැන් මේක ටිකක් ලොකු කරගන්න ඕන මට ඊට මේකේ ඔප්ෂන් එකක් තියෙනවා ටෙක්ස්ට් සයිස් කියලා අපි ඒකට යමු මේ තියෙන ටෙක්ස්ට් සයිස් කියලා ඒක අපිට ඕන විදිහට ලොකු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මෙන්න මේ ගානට මේක ලොකු කරගන්නවා और මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේක සේව් කරගන්න පුළුවන් මේ විදියට. ඒක සේව් ටු ගැලරි. ඉතින් මේ හරි ඉතින් ඔන්න ඕක තමයි ඉතින් කතාව. ඉතින් මෙච්චර අපිට කරන්න තිබ්බේ ලේසියෙන්ම ඔයාලා thumbnail එක හදාගනි. මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම මොකක් හරි වැරද්දක් මේ වීඩියෝ එකේදී කරා නම් ඔයාලට මට ඒක කියන්න පුළුවන් කමෙන්ට් එකක් විදියට. ඉතින් මම ඒ වැරද්ද ආයෙ කරන්නේ නැහැ. එතකොට මට මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මට ලයික් කරන්න කමෙන්ට් කරන්න මම තාම grade 9 ඉන්නේ මං ආසයි YouTube channel එක ගොඩ දාගන්න ඉතින් thanks ඔයාලගේ උදව්වට bye bye see you from another video